එක ගමක සෙන් භික්ෂුවක් වැඩ වාසය කළා. මේ භික්ෂූන් වහන්සේ නිතරම භාවනාවට ප්‍රිය කළ කෙනෙක්. නමුත් උන්වහන්සේ එය නිසියාකාරව කර ගැනීමට නොහැකිව ලොකු ගැටලුවකට මුහුණ දීලා හිටියේ. ඒ තමයි භාවනාවට ඉඳගෙන එය කරගෙන යාමේදී බාහිරින් එන බාධා නිසා එය අතරමඟදී නැවතීමට සිදුවීම. මොකද ආරාමයක ඇතුළත භාවනා කළත් ආරාමයෙන් පිටත භාවනා කළත් ඝන කැලයක් මැදට ගිහින් භාවනා කළත් ඒ හැමතැනකදීම කුමන හෝ බාධාවක් මතු වුණා. ඉතින් ඒ ගැන උන්වහන්සේ බොහෝ සෙයින් කලකිරී කල්පනා කරමින් සිටින විට දවසක් මෙහෙම අදහසක් මතු වුණා. මගේ මේ භාවනාවට නිතරම බාධා වෙන්නේ එක්කෝ මිනිසෙකුගේ ක්‍රියාකාරකමක්, නැත්නම් සතෙක් සිව්පාවෙකුගේ ක්‍රියාකාරකමක්, නැතිනම් ගහක කොළක වැනි සෝබාදහමේ ක්‍රියාකාරකමක්. මේ හැම දෙයකින්ම නිදහස් තැනක් හොයා ගැනීමට හැකිනම් මගේ මේ ගැටලුව විසඳෙනවා නේද කියලා. ඒ අනුව ඊට ඇති හොඳම විකල්පය නම් ජලාශයක් මැදයට ගොස් භාවනා කිරීමයයි සිතා එය ක්‍රියාවට නංවන්න වුණා. ඉතින් ආරාමයෙන් පිටතට වැඩි උන්වහන්සේ ඔරුවක් ආධාරයෙන් වැවක් මැදට ගොස් ඔරුව එහි නවතා සතුටින් පෑස්පියා භාවනාවට ඉඳගනු ලැබුවා. ටික වේලාවක් යන අතරතුරදී දැස් පියා සිටි උන්වහන්සේට පිටුපසින් තවත් ඔරුවක් හබල් ගසමින් ජලය කලඹවමින් ඉදිරියට එන ශබ්දයක් ඇසෙන්නට වුණා. ඔන්න ඉතින් උන්වහන්සේ පෙර පරිදිම කලබලයටපත් වී මදයි නිදහසේ භාවනා කරන්න කියා වැවක් මැදට ආවා. කවුද මෙතනටත් මට බාධා කරන්න එන මිනිහා කියා භාවනාවෙන් මිදී අර ශබ්දයටම අවධානය යොමු කළා. දැන් අර ඔරුවේ ශබ්දය ටික ටික ලං වෙන විට මේ හාමුදුරුවන්ගේ ආවේගයත් ටික ටිකම වැඩි වෙන්න වුණා. එකවරම දඩාස් යන ශබ්දය මතු කරමින් අර ඔරුකඳ මේ හාමුදුරුවන්ගේ ඔරුවේ වැදුනා. තව දුරටත් ආවේගය පාලනය කරගත නොහැකි වූ උන්වහන්සේ කවුද මිනිහෝ මෙතනටත් මට බාධා කරන්න ආපු එකා කියමින් අසල තිබූ හබල දෑතින් බදා අර ඔරුවේ හිමිකරුට පහර දීමට පිටුපසට හැරුණා. එවිට දුටු දෙයින් උන්වහන්සේගේ ඇස් අදහාගත නොහැකි වී පුදුමයටපත් වුණා. මොකද එතන තිබුණේ හිස් ඔරුවක්. එහි කිසිවෙක් සිටියේ නැහැ. නැංගුරම් ලෑමට නොහැකි වී තිබූ ඔරුවක් තමයි සෙමෙන් ජලයේ පාවී ඇවිත් ඒ හිමිගේ ඔරු කඳේ හැපී තිබුණේ. ඒ මොහොතේම මේ සෙන් භික්ෂුවට යමක් අවබෝධ වන්නට වුණා. මෙතෙක් මනස වසාගෙන සිටි ඒ මලකඩ තට්ටුව ක්ෂණයකින් කඩා වැටුණා. සියල්ල ඇත්තේ තමා තුළ බවත් බාහිර යමකට තමාට බලපෑම් කළ නොහැකි බවත් උන්වහන්සේට වැටහුණා. ඒ සිදුවීමෙන් පසුව උන්වහන්සේගේ සිතට බලපෑමක් ඇති කරවන යම් සිදුවීමකදී හෝ යම් අවස්ථාවකදී මේකත් මේ අර වගේම හිස් ඔරුවක් තමයි කියලා හිත සංසුන් කරගන්න පුරුදු පුහුණු වුණා. ඉතින් සත්පුරුෂයිනි, මොහොතක් සිතන්න. බාහිර යමකට අපට සතුටක් ගෙන දෙන්නත් දුකක් ගෙන දෙන්නත් බෑ. එය හුදෙක්ම අප තුළම අප විසින්ම තනාගන්නා මනෝ විකාරයක් පමණයි. බාහිරය අභ්‍යන්තරය හෙවත් විඳින්නෙක් සහ විඳින දෙයක් හමුවන්නේ අපේ නොදැනීම හෙවත් අවිද්‍යාව නිසාමයි. බලන්න අර භික්ෂුවට කෝපය ඇති උනේ කොහොමද කියලා. තමන්ගේ හිතේ තිබුණු මනෝ විතර්ක ටිකක් අර හිස් ඔරුවකට බැඳලා තමාම මනසින් ලෝකයක් තනාගත්ත නිසයි. තමන්ම හදාගත් හතුරෙකුගෙන් තමාටම ප්‍රහාරයක් එල්ල කරගත්තා. ඒ කියන්නේ අපි දකින්නේ තියෙන දෙයක් නෙවෙයි, අපි හිතන දෙයයි. එහෙනම් මේක නොවේද අපි සතුටින් ඉන්නවා දුකින් ඉන්නවා කියලා හිර වෙලා ඉන්න මායාව? අපි හිතේ හදාගෙන ඉන්න ප්‍රපංච ටික හෙවත් මනෝ විතර්ක ටික ඇස කන නාසය දිව ශරීරය කියන ආයතන ටික හරහා ලැබෙන ස්පර්ශයන්ට බැඳලා මනෝ ලෝකයක් තනාගෙන අපේම සිතුවිලි ටිකක් තලු මරමරා භුක්ති විඳලා නැවත නැවතත් ප්‍රපංච හදාගෙන
ඒවා උපාදානය කරගෙන ආපු නිසා තමයි අපි තාමත් මේ සසරේ සිරකරුවන් වෙලා ඉන්නේ. ඒකයි මගේ අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි ලෝකය කියා දෙයක් නැහැ. ලෝකය කියන්නේ වෙන දෙයක් නොවේයි. සංඥා සහිත වූ සිත සහිත වූ මමයක් පමණ වූ මේ ශරීරයමයි. එබැවින් ලෝකය ඇතිවීමත් ලෝකය පැවැත්වීමත් ලෝකයෙන් ගැලවීමත් ලෝකයෙන් ගැලවීමේ මාර්ගය තියෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීරය තුලමයි කියා. එසේනම් මේ මායාව අපට පෙන්වන්නේ වෙන කවුරුවත් නෙවෙයි විඥාණය කියන ඉන්ද්‍රජාලිකයයි. ඒ නිසා මේ මායාව අවබෝධ නොවන තාක් සංසිඳීමක් නම් වෙන්නේ නැහැ. එය අවබෝධ කරගත හැකි ඒකායන මාර්ගය නම් ඔබත් මමත් සරණ ගිය ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර ලබා දුන් දහම් ඇසම පමණයි. මේ ගෝර කටුක සංසාරයෙන් මිදීමට සියලුම සත්වයන් හට ඒ උතුම් දහම් ඇස ඉක්මනින්ම පහළ වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි.